ෆාස්ට් මෙහෙන් දැම්මා එහෙන් ගත්තා. ස්විස්තරලන්තයේ ඇල්ප්ස් කඳුකරේ නව වේගතරණ වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ ස්විස්සා ඔස්ට්‍රියානු කඳු නැගීමේ යුගලක් විසින්. ඒ අනුව ස්විස්තරලන්තයේ ඇල්ප්ස් කඳුකරේ කඳු වැටි තුන වන ඊග මොන්චා ජොන්ෆ්‍රේකෝ කඳු වේගින්ම තරණය කළ පුද්ගලින් දෙදෙනා ඔවුන් බවට පත් වී තිබෙනවා. ඔවුන් විසින් බිඳ දමා ඇත්තේ මීට දශක දෙකකට පෙර පිහිටුවා තිබූ වාර්තාවයි. ඒ අනුව මෙම වාර්තාව පිහිටුවා ඇත්තේ ස්විස් ජාතික කඳු නගින්නෙකු වන 32 හැවිරිදි නිකොලස් හොජෙක් හා ඔස්ට්‍රියානු කඳු නගින්නෙකු වන 33 හැවිරිදි ෆිලිප් බර්ගර් විසින්. ඔවුන් විසින් ඇල්ප්ස් කඳුවැටියේ කඳුවැටි තුනම පැය 15යි මිනිත්තු 30කින් තරණය කර තිබෙනවා. එය පෙර වාර්තාවට වඩා පැය 10කට අඩු කාලයක් බවයි වාර්තා වන්නේ. ස්විස්තරලන්තයේ ඇල්ප්ස් කඳුවැටියේ වඩාත් කැපී පෙනෙන හා අභියෝගාත්මක කඳු පන්තින් වන්නේ ඊග මොන්ච් හා ජොන්ෆ්‍රෝ කඳු පන්ති. එම කඳු පන්තින් හිම හා අයිස් වලින් වැසී තිබෙනවා. මොවුන් දෙදෙනා ගෙන ගිය ආරක්ෂක ආම්පනවලට මීටර 37ක කඹයක් හා ප්‍රථමාධාර කට්ටලයක් ඇතුළත් වුණා. ගමන ආරම්භයේදී මොවුන් දෙදෙනාගේ ඉලක්කය වී තිබුණේ පැය 19ත් 21ක් දක්වා වූ කාලය තුලදී කඳු තරණය සිදු කිරීමටයි. කෙසේ නමුත් ඔවුන් සැලසුම් කළ කාලයට වඩා අඩු කාලයකදී එනම් පැය 15යි මිනිත්තු 30කින් කඳු තුනම තරණය කර නව ලෝක වාර්තාවක් පිහිටුවීමටද ඔවුන් දෙදෙනා සමත් වී තිබෙනවා. ෆාස්ට් මෙහෙන් දැම්මා එහෙන් ගත්තා.